මචං මේ Facebook එකේ ඉහළට පහළට යද්දි මචං පට්ට නිවුස් එකක් හම්බුණා. හරිද? හරක් කටාගෙන් අල්ලස්ගත් චරිත් අබේසිංහ සහ විජේදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට. A5 News ශ්‍රී ලංකා කියන පේජ් එකෙන් තමයි මේක දාලා තියෙන්නේ. හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ සහ හොරණ සජබ සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් රඳවා ගැනීමේ නියෝගවලින් ඉවත් කර වෙනම බන්ධනාගාරයකට යොමු කර CID නිලධාරීන්ට අල්ලස් දී සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීමට අදාළව රුපියල් ලක්ෂ 1200ක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙච්චර රෙද්ද ඉරාගෙන රිවිගෙන කෑ ගැහුවේ මේවටද බා? අඩි දැන්නේ තේරෙන්නේ බා මුන් මොනවටද මේ කෑ ගහලා තියෙන්නේ කියලා. මේ චරිත අයියෝ නැට්ටේ ඉඳලා ගොම ඔය හොඳටම කෑ ගහනවනේ කවුරු හරි. අසුගීශ්වර බණ්ඩාරලා බා ගොම කාගෙන කෑ ගැහුවේනේ. ගොම කාගෙන ගුණාගෙන මේ අපට සිරි ගිනි යව්වේ මේ කෑ ගහන්නේ රටට ආදරේ යන්නේ මගේ රට. අපි දැන් මොකද කරන්නේ? මේ රට ඉවරයි. රට ඉවර නැත් ඔපි ඉවරයි වගේ සීන් එකක් තමයි පේන්නේ. දැන් ඉස්සරහට මම මේ මාලිමාව හොඳයි කියලා කියන්නේ නැහැ. හරිද? මාලිමාව හොඳ නම් බා ලංකාව නේ වෙනම ලෙවල් එකේ රටක් වෙන්න බෑ. දැන් අවුරුදු දෙකකටත් කිට්ටුයිනේ. එහෙම නැහැ. හරිද? හැබැයි ඉදිරියේදී හෙන ඉන්ටරෙස්ට් මම මේක බලද්දි හෙන විනෝදකාමී බං ඉස්සරහා ගැන බලද්දි දැන් අද කවුරු හරි එළියට බහලා කෑ ගහනවා නම් ඕනවට වැඩිය ඕක කෑ ගහන්නේ රට වෙනුවෙන් නෙවෙයි. මොකද රට වෙනුවෙන් කෑ ගහන්නේ නැහැ හැම කවුරුත්. Taman හම්බ කරගෙන Taman කන මිනිස්සු කොච්චර ඉන්නවද? කවුරු හරි එකෙක් කෑ ගහනවා නම් ඌගේ පිටිපස්සේ මොකක් හරි මේ හොරකමක් හරි අල්ලස් ගැනීමක් හරි මොකක් හරි ගූ කේස් එකක් පිටිපස්සේ තියෙනවා. ලැජ්ජයි බං චරිත්. හරිද? මේ සාකච්ඡාවලට අපි දකින්නවානේ රූපවාහිනී නාලිකාවල් වල හෝ වේවා YouTube නාලිකාවල් වල හෝ වේවා කෑ ගහනවා රට ඉවරයි පලි ගන්නවා. හරිද? ඒ අස්සේ දෙපැත්තම බැලන්ස් කරගෙන දෙපැත්ත ඒ කියන්නේ පක්ෂ දෙක තුනක් බැලන්ස් කරගෙන කාටත් රිදෙන්නේ නැති විදියට කතා කරන අය තමයි මේ චරිත අබේසිංහල කියන්නේ. අපිට වෙලාවකට හිතා ගන්න බෑනේ බං ඌ පොහොට්ටුවේකෙක්ද සජබේකෙක්ද නැත්නම් වෙන මොකක් හරි පක්ෂකෙක්ද කියලා. හැබැයි කතා කරද්දිම තේරෙනවා මාලිමාව නන් නෙමෙයි කිය. මාලිමාවත් එක්ක ජම්මාන්ත වෛරයි. ඒකට කමන්නේ ඕන කෙනෙක්ට කපක්ෂයකට වෛර කරන්න පුළුවන්. හැබැයි මේ කෑ ගහලා තියෙන්නේ බං අල්ලස් අරගෙන නඩුපත්තුවේ කියලා බයටනේ බං මේ. අනේ සංසාරේ නේ බලා පාඩුවේ නළුකම කරගෙන ඉඳපල්ලා බං. නළුවන්ට දේශපාලනය කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි බලු වෙනා ඉතින් ඔයා හොඳ නළුවෙක් බල්ලා තියෙනවා වගේ ෆිල්ම් බල්ලා තියෙනවා. බල්ලා තියෙනවා ඉතින් ඔයා හොඳයි. රංගපෑම හොඳයි. ඔයා උගත් වෙන්නත් ඇති. හැබැයි සේරම පසකලා මේවා පස්සෙන් එල්ලිලා එන්නේ මොකක් හරි පෙර වැරදි මොන හරි ඇති කියලා තමයි මටත් හිතෙන්නේ. හරිද? නැත්තම් බම් ක්‍රීඩකයෙක් වේවා එතකොට නළුවෙක් වේවා ගායකයෙක් වේවා මුළු රටම ආදරය කරන මිනිස්සු හරිද? තමන්ගේ පඩියක් නැති කරගෙන තමන්ගේ වෘත්තියක් නැති කරගෙන නේ අර මේ ලක්ෂයක්වත් නැහැනේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට වැටුපනේ. දීමනායක වැඩි ඇති ලක්ෂ 2ක් විතර ඇති දීමනායක දීමනා කියන්නේ ඒවා වියදම් කරන්න ඕනේ ඒවනේ. ඒවා වියදම් කරොත් මං හිතනවා පඩිය ලක්ෂයක්වත් නැහැ කියලා. හරිද? එතකොට ඒ නිකන් තමන්ගේ ව්‍යාපාර සේරම වෘත්තිය වෘත්තිය විසික් කරලා මේ දේශපාලනයට එන්නේ රට හදන්නද කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. රට හදන්නම ඇත්තටම උමනාවක් තිබිලා එන්න පුළුවන්. හැබැයි ඔය නළුව මොකක් හරි මොනවාද තමන්ට මුළු රටම කැමති නම් බං ඒක ගොඩවල් දෙකකට තුනකට කඩා ගන්න එපා. මම නළු වෙන්න මම දේශපාලනය ගැන පැත්තවත් හැරලා බලන්නේ. ඡන්දේ දානවා. ඡන්දේ දාන එක තමන්ගේ අයිතියන්නේ. ඡන්දේ දානවා දේශපාලන දෙයක් කතා කරන්න ඕන නම් ගෙදර සමීපතයෝ සමග තර්ක කරනවා. ඒ ඇරෙන්න
හෙළුවෙන් කෑ ගහනවා වගේ ගහ කෑ ගහන්නේ පාරවල් වල බහැලා. හරිද? ඉතින් ඔයගොල්ලන් කෑ ගහන්නේ මොනකටද කියලා අපි දන්නේ නැහැ. සමහරකට ඇත්තටම ඔය චරිත අපේ සිංහල රට හදන්න උවමනාවක් ඇති. හැබැයි මේවා දකිද්දි නම් අපිට හිතෙන්න බා මේ මොකක් හරි ජිල් මාට් එකක් දාලා ඒවයින් බේරෙන්න තමයි ඔය දැන් නම් කෑ ගහන්නේ කියලා. ඉතින් වැරදි කරුද නිවැරදි කරුද දන්නේ නැහැ. කොහොම වෙතත් අත්තරංගොඩ අරන් තියෙන හැටි. කණ්ඩ නිදාස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා නිදාස් වෙලා ඇවිල්ලා තව කෑ ගහපන්. එහෙනම් ජයවා මේ බබ්බේ වගේ වීඩියෝ එකක් කරලා පළවෙනි පාර. ඒ කියන්නේ එහෙන්න මාතල්ලයක් ආව මෙයාව අත්තරංගොඩ ගත්තේ ඉඳ නෙමෙයි අර ඕනකට වැඩිය කෑ ගහන්නෙම මොකක් හරි සීන් එකක් පත්තු වෙන්න ළඟ එනවා නම් කියන එක ඇත්තටම මට තේරිලා තියෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා.